ආයිබෝවන් කියලා පිළිගන්නවා NCKHF YouTube channel එකට. අද ඔයාලට මම කියලා දෙන්න හදන්නේ හරියටම කොහොමද ගෙදරදීම සව් පානයක් හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් අද අපි යමු වීඩියෝ එකට. යන්න කලින් අපේ channel එක subscribe කරන්න කියලා එකතු කරනවා. එහෙනම් යමු වීඩියෝ එකට. ඉස්සෙල්ලාම ඕන අමුද්‍රව්‍ය නූලස් එකක්, මේ වගේ රටෙයිලි, මේ වගේ මුද්දරස් පළම්, ඒ වගේම පොල්, තව සව්. ඊට පස්සේ මෙන්න මේ වගේ පොල් එකට වතුර ටිකක් දාලා හොඳට මිරික ගන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ මුට්ටියක් අරන් මේ පොල් කිරි ටික දාගන්නයි තියෙන්නේ. මේ වගේ ගොඩක් මුට්ටිය පිරෙන්න වගේ පොල් කිරි දාගන්න ඕනේ. වාඩක් ගොඩ හරියන්නේ නැහැ. ඊට පස්සේ සව් එක අරන් මේ පොල් කිරි එකට දාගෙන අනිත් ඒවත් දාගන්න තියෙන්නේ. මේ වගේ අපි හදාගත්ත මුද්දරස් පළු රටේ දිනුයි නූලස් එක. ඊට පස්සේ මෙන්න මේ වගේ සීනි. මේකට මම සීනි මේස හැදි කියන්නේ ලොකු හැදි 3ක් අයතු කරා. ඕගොල්ලන්ට ඕන නම් තව එක් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේව මුට්ටි තියාගන්න තියෙන්නේ. ඊට පස්සේ හොඳට හැදි ගා ගන්න ඕනේ මේක. හොඳ උකු පදමට එනකම් මේක හැදි ගා ගන්න ඕනේ. ඔයාලා පේනවා ඇති මෙන්න මේ වගේ උකු පදමට. මේ වගේ නෙමෙයි චූට්ටක් තව එන්න ඕනේ. මෙන්න මේ වගේ උකු පදම වෙනකම් මේක හැදි ගා ගන්න ඕනේ. ඊට පස්සේ තියෙන්නේ හදාගත්ත සව් එක රස බලන්න තමයි. එහෙනම් thank you. subscribe කරලා එකතු වෙන්න.